ඔයා හැමදාම එකම තැනක හිර වෙලා ඉන්නවා කියලා දැනෙනවද? හැමදාම දෙට හැරෙන්නේ කිසිම බලාපොරොත්තුවක් කිසිම ආසාවක් නැතුවද? ඔයාට මේ සාමාන්‍ය ජීවිතය ඇති වෙලා නම් ඔයාගේ ඇතුළේ ඉන්න සැබෑ සිංහයාව ඇරවන්න කාලේ හරි. අද මම ඔයාලට දෙන්නේ සාමාන්‍ය චැලෙන්ජ් එකක් නෙමෙයි. ඔයාගේ කම්මැලිකම මානසික ආතතිය සහ සාර්ථකත්වය සම්පූර්ණ විනාශ කළා දාන දින 15 හස්ටල් චැලෙන්ජ් එක. මේ දින 15 ඇතුළත ඔයා කරන්න ඕන සරල නමුත් බලවත් පුරුදු 4ක් තියෙනවා. හැබැයි මතක තියාගන්න එකම එක දවසක්වත් මේක මග අරින්න බෑ. ඔයා මේ අභියෝගේ බාර ගන්න ලෑස්තිද? එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ලෝකේ ඉන්න සාර්ථකම මිනිස්සු හැමෝම තමන්ගේ දවස පටන් ගන්න ලෝකයම නිදාගෙන ඉන්න වෙලාවක. ඔයා උදේ 5ට හැරෙනකොට ඔයා මුළු ලෝකෙටම වඩා පැය කිහිපයක් ඉදිරින් ඉන්න අවස්ථාවක් ඔයාට ලැබෙනවා. හැබැයි ඇහැරුණු ගමන් ෆෝන් එක අල්ලන්නවත් සෝෂල් මීඩියා බලන්නවත් එපා. ඒ පැය ඔයාගේ මුළු උපරිම ක්‍රියාකාරී මට්ටමක තියෙන වෙලාව. ඒ වෙලාව ඔයා කරන්න ඕන දේ මම ඊළඟ පියවරෙන් කියන්නම්. උදේ මැරිලා ගලුට කුණ දාන එක නතර කරන්න. ඒ වෙනුවට ඔයාගේ ශේෂ්ඨයට හෝ ස්වයං දියුණුවට බලපාන පොතක පිටු 5ක් හෝ 10ක් කියවන්න. ඒකෙන් ඔයගේ මනස ධනාත්මක වෙන විදිහට ප්‍රෝග්‍රෑම් වෙනවා. ඊට පස්සේ විනාඩි 10ක් ඇඟ වෙහෙසලා ව්‍යායාම කරන්න. ඒක ජිම් එකකට යන්න වෙන්න ඕනෙම නෑ. පුෂ් අප් ටිකක් ගහන්න නැත්නම් දුවන්න. ඔයගෙන් දාඩිය දානකොට ඔයගෙන් තියෙන පම්මිකම නිකම්ම ගියලා ගිහින් දවස පුරා වැඩ කරන්න පරිම එනර්ජි එකක් ඔයාලට ලැබෙනවා. සලසමක් නැති මිනිහාරියට සොල්න් ගහගෙන යන කොළයක් වගේ. හැමදාම දෙට ඔයා එදා දවසේ අනිවාර්යයෙන්ම ඉවර කරන ඕන වැඩ තුනක් කොළේ කියලා ගන්න. ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් පාඩම් වැඩ තුනක්, ඔයා වැඩ කරන කෙනෙක් නම් බිස්නස් එකේ හෝ ජොබ් එකේ වැඩ තුනක් දවස් ඉවර වෙන්න කලින් ඒ වැඩ තුන මොන බාධා ආවත් ඉවර කරන්න ඕන. දවස් 15ක් මේක ඇදුවා පුදුම වේවි. ඔයා කොච්චර වැඩ කොටසක් ඉවර කරලාද කියලා. අපි දවස පුරා මහන්සි වුණත් වැඩක් නෑ. අපි රෑ තිස්සේ ෆෝන් එක ස්ක්‍රෝල් කරලා නිින්ද නැති කරගත්තා. නිින්දක් කියන්නේ අපි මොලේ රීචාර්ජ් වෙන ක්‍රියාවලිය. ඒ නිසා රෑ 10 දී ෆෝන් එක පැත්තකින් තියලා ආව මැෂින් පෙර 7 කාලේ සුවබර නිින්දක් ලබා ගන්න ඕනේ. මේ දින 15 වල ලේසි වෙන්නේ නෑ. ඔයා කම්මැලි මොලේ වාඩ කියලා අද විතරක් නදාගන්න. ඒක නම් කරමු කියලා. හැබැයි ඒ කම්මැලිනට ඔයා කොන්දමට හැමදාම සාර්ථක වෙන්නේ විදියට නෙමෙයි. ජීවිතේ වෙනස් කරන්න ඕන නම් හොස්ටල් විතරක් මේ චැලෙන්ජ් එක බාරගත්තා කියලා පළවෙනි කමෙන්ට් එකක් දාගෙන දින 15කට පස්සේ ඔයාලට ලැබුණු වෙනස මේ කමෙන්ට් එකට රිප්ලයි කරන්න.